අයිබන් මම ඩොක්ටර් සසංක මාගමගේ අපි වයිටල් ක්ලිනික් එකෙන් පොඩි ගැටලුවක් එන්න තැනක් ගැන මංහිතුව එක්ස්පලනේෂන්යක් දෙන්න ඕන කළ නිසා මම මේ විඩියෝ කළ දන්නේ මගේ පේෂන් කෙනෙක් ෆස්ටෝෆෝල් මං ගොඩක් ස්තුතිවන්තනවා මට මේ විඩියෝ එක කරන්න උදව් කරනවට ගොඩක් අය ආන ප්‍රශ්නයක් තම විශේෂෙන් පිටරටවලන්න අය සහ සමහරට ලංකාවන්න මොකද මේ වයිටල් ක්ලිනික් එකේ ඔන්ලයින් කන්සල්ටේෂන්ස් කරන්න බැරි හරියටම වචනයක් දෙන්න බැරි මොකද කියලා හනවා ඇති මම හිතුවා මට මේක හැමවෙලීම කියකින් අමාරු නිසා සහ මෙතන ප්‍රක්ටිකල් ප්‍රබ්ලම්යක් තියෙන නිසා මගේ පේෂන්වද උදාහරණයක් විදිහට අරගෙන කොණ්ඩයක් හිටවද්දී ඒ කොණ්ඩේ හිටවන්න ඕන Tamanට ඕන විදිහට. සමහරලාට එහෙම කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි හැමෝම කැමති Tamanට ඕන විදිහට කොණ්ඩේ හදාගන්න. ඉතින් විශේෂයෙන් යම් ක්‍රවුඩ් එක අපි ගමු ෆ්‍රන්ට් හෙයාර් ලයින් එකක් කොහොමද ඩිසයින් කරන්න කියලා මම මෙතන උදාහරණයක් විදිහට හෙයාර් ලයින්ස් දෙකක් ඇඳලා තියෙනවා. එක හෙයාර් ලයින් එකක් මම ඇඳලා තියෙනවා ටිකක් උඩින්. අනිත් එක ඇඳලා තියෙනවා ටිකක් යටින්. ඉතින් සමහර යම් බොයිස්ලා ආවහම හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් ගොඩක් කරන්නේ බොයිස්ලාගේ. බොයිස්ලා ආවහම ඒ කටිය බලාපොරොත්තු වෙනවා නළල ටිකක් යටින් හෙයාර් ලයින් එකක් අරන් දෙන්න පුළුවන්ද බැයිද කියලා. ඉතින් මේ හෙයාර් ලයින් එක ටිකක් උඩට ගන්නවද එහෙම නැත්නම් නළල ටිකක් යටට ගන්නවද කියන එක තීරණය වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි තමන්ගේ මූණේ ෂේප් එක සහ නළලේ ස්වභාවය. ෆ්ලැට් නල්ලක්ද තියෙන්නේ රවුම් නල්ලක්ද තියෙන්නේ මූණ V shape එකක්ද තියෙන්නේ රවුම් මූණක්ද තියෙන්නේ ඔය කියන හේතුත් එක්ක අපි ගොඩක් වෙලාවට හෙයාර් ලයින් එක ඩිසයින් කරන shape එක පැටර්න් එක ස්ටයිල් එක වෙනස් කරනවා. ඊට අමතරව හෙයාර් ලයින් එකත් එක්ක සර්ෆස් ඒරියා එකේ කොයිතරම් දුරට ලොකු ඒරියාවක් අපිට කවර් කරන්න තියෙනවද? ඒ කවර් කරන්න තියෙන ඒරියා එකේ කොච්චර ඩෙන්සිටි එක එහෙම නැත්නම් කොයිතරම් ළඟින් කොණ්ඩ අපි හිටවන්න ඕනද? ඒ හිටවන්න ගන්න කොණ්ඩ අපි දන්නවා තමන්ගේම කොණ්ඩ ගන්න ඔළුව පිටිපස්සෙන් අපි ඒකට තමයි ඩෝන් ඒරියා එක කියලා කියන්නේ. ඉතින් ඒ ඩෝන් ඒරියාගේ ඔය කියන තරම් කොණ්ඩ තියෙනවා. කොච්චර කොණ්ඩ ගන්න පුළුවන්ද? ඒ කොණ්ඩේ ක්වොලිටි එක කොහොමද? ගොඩාක් ප්‍රශ්න තියෙනවා සහ අපි බලන ගොඩක් පොයින්ට්ස් තියෙනවා. ඉතින් ඔය කිසි දෙයක් ලයිව් එක්සැමිනේෂන් එකකදී කොණ්ඩේ අල්ලලා බලලා සර්ෆස් ඒරියා එක බලලා මූණේ ෂේප් එක බලලා නළලේ ෂේප් එක බලලා ඩිසයින් කරනවා වගේ ඔන්ලයින් කන්සල්ටේෂන් එකකදී කරන්න බෑ. ඒ නිසා ඇත්තටම හම්බ වෙන්නේ හරියටම හරි උත්තරයක් නෙවෙයි කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා වගේ උත්තරයක් තමයි ඔන්ලයින් කන්සල්ටේෂන් එකකදී කරන්න වෙන්නේ. ඉතින් අපි එහෙම කරන්න කැමති නැහැ. දෙවෙනි එක තමයි කන්සල්ටේෂන් එකකට ආවහම අපි බලනවා කොණ්ඩේ ක්වොලිටි එක කොහොමද කියලා සහ ඩෝන් ඒරියා එක. උදාහරණයක් විදිහට මේ ඩෝන් ඒරියා එක ගත්තාම මෙයාගේ මේ ඩෝන් ඒරියා එක බොහොම සීමිතයි. අපි දන්නවා එක එක්කෙනාගේ ඔළුව වල ෂේප් තියෙනවා, සයිසස් තියෙනවා. සමහර අයගේ ඔළුව පිටිපස්සේ ටිකක් ලොකුයි, දිගයි. සමහර අයගේ කොටයි. ඉතින් ස්පෙෂලි මේ කේස් එකේදී මේ පේෂන්ට්ගේ ඔළුව පිටිපස්ස කොටස ටිකක් පොඩි සහ ඔළුව ඉස්සරහට දිගයි. ඉතින් එතකොට අපිට කොණ්ඩ ගන්න පුළුවන් ප්‍රමාණය එහෙම නැත්නම් ඩෝන් ඒරියා එක සාපේක්ෂව පොඩි. ඉතින් මේ වගේ ඩෝන් ඒරියා එකකින් අපි කොණ්ඩේ අරන් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට එහෙම නැත්නම් කොණ්ඩේ සිටුවීම එකකට භාජනය කරනවා නම් ඇත්තටම මෙයාගේ ප්‍රැක්ටිකලි මුළු ලයිෆ් ටයිම් එකටම කරන්න පුළුවන් එක ට්‍රාන්ස්ප්ලාන්ට් එකයි. හොඳට බලන්න මෙයාගේ කොණ්ඩේ ක්‍රවුන් එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඊට අමතරව නළලේ ඉස්සරහින් අඩුවීමක් තියෙනවා. ඉතින් එතකොට එක්ස්පර්ට් කෙනෙක් ළඟට ගියාම අපේ යුතුයකම සහ ඕකට්ටියගේ වගකීම තමයි මොන වගේ ඒරියා එකකද අපි කොණ්ඩේ හිටවන්නේ, කොච්චර දුරින් හිටවන්න ඕනද, කොයි වගේ ඒරියා එකක්ද අපි කවර් කරන්න කියන එක ඩිස්කස් කරන එක. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් Tamanට නළලේ ගොඩක් යටින් කොණ්ඩේ හිටව ගන්න උවමනා වුණාට ඩෝන් ඒරියා එකේ ක්වොලිටි එකත් එක්ක බලපුවාම ඒක ප්‍රැක්ටිකලි ඕගොල්ලෝ යන ක්ලිනික් එකේ ඩොක්ටර්ට ඇචීව් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් ප්‍රැක්ටිකලි අල්ලලා බලන්න ඕන දේවල් පැයභාගයක් විතර ඩිස්කස් කරන්න ඕන දේවල්. ඉතින් ඒ වගේ දේවල් කරන්න ගොඩක් වෙලාවට ලයිව් කන්සල්ටේෂන් එකකට එන්න වෙනවා. ඉතින් ඒ නිසා වයිටලිටි ක්ලිනික් එක විදිහට අපි ඔන්ලයින් කන්සල්ටේෂන්ස් කරන්න ටිකක් රිලක්ටන්ට්. මොකද අපි ළඟට කෙනෙක් ආවහම අපි ඒ පුද්ගලයාට වෛද්‍යවරු විදිහට ක්ලිනික් එකක් විදිහට මෙඩිකල් ක්ලිනික් එකක් විදිහට අපේ උපරිමය කරලා දීලා යවන්න තමයි අපි හැම වෙලෙම try කරන්නේ. ඉතින් ඒ නිසා උපරිම දෙයක් කරන්න නම් සහ අපි ළඟට එන patient සහ මගේ අතර හොඳ රැපෝ එකක් හැදෙන්න නම් සම්බන්ධතාවක් තියෙන්න නම් අපි කලින් මේක ඩිස්කස් කරලා තියෙන්න ඕනේ. මොකද මගේ ළඟට එන patient ගේ personal preferences තියෙන්න පුළුවන් මොන වගේ කොණ්ඩයක්ද මට ඕනේ. සහ මගේ එහෙම නැත්නම් vitality ක්ලිනික් එක පැත්තෙන් අපිට පුළුවන් වෙන්න ඕන ඔබතුමාට ඕන දේ මට කරන්න පුළුවන්. හෝ ඒක කරන්න ටිකක් අමාරුයි කියලා. ඔය ටික හරියටම දැනගන්න නම් live consultation එකකට එන්න ඕනේ. ඉතින් අපිට initiation එකක් විදිහට සමහරවිට photos සහ videos share කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට online consultation එකකින්ම 80%ක් 90%ක් විතර idea එකක් අපිට දෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට බැරි වෙනවා. ඉතින් මේ බැරි වෙන වෙලාවට අපි කියන්නේ ඇවිල්ලා අපිව හම්බ වෙන්න, හම්බ වෙලා මේ ගැන ඩිස්කස් කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.